ඇත්තටම ඊළඟ දවස්වල අපිට ඉතින් පාරේ යන්න බැරි තරම් සමහර දුඟ දෙයක් එනවා යනකොට. මෙතන ඉස්සරහා ඉස්කෝලේ තියෙන සංගානන්ද විද්‍යාලය කියලා. ඒකේ පෞද්ගලික කාලේ ඉඳලම ළමයි ස්ට්‍රීමින් වර්ජන කරලා තියෙන ගුරුවරු වර්ජන කරලා තියෙන ගඳ හම්බනවා කියලා මෙතන යන්න කිසිම කෙනෙකුට මේ වලු පාරෙන් යන්න දෙයක් නැහැ. Waligama is one of Sri Lanka's popular tourist destinations, particularly famous for its stilt fishermen. But in more recent times, it has also gained a reputation for its exemplary waste disposal practices. කැලිකසල පිළිබඳ ප්‍රශ්නයක් වැලිගමට නැහැ. තිබුණු ලොකුම ප්‍රශ්නෙත් කැලිකසල තමයි. දැන් ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳලා තියෙනවා. සම්පූර්ණයෙන් නගරේ පුරා කසල විධිමත්ව එකතු කරලා මෙතනට ගෙනල්ලා මේ කොම්පෝස්ට් පොහොර නිපදවලා. In January 2007, the Waligama Urban Council decided to upgrade its waste disposal facility into a full-scale municipal solid waste composting plant. This initiative was supported by IUCN through the Community Conservation Support Fund of the Royal Netherlands Embassy in Sri Lanka. The Urban Council receives an average of 12 tons of municipal solid waste daily. And after the project began, it is producing 20,000 kilograms of compost per month, most of it being sold to the public. අපි පළාත් පාලන ආයතනයක් විදිහට අපේ අයවැය ලේඛනය තුලින් අපි මාර්ෂිකව වෙන් කරනවා මේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් ලක්ෂ 120ක් විතර වෙන් කරනවා මේ එදිනෙදා කුණු ටික එකතු කරලා කොහේ හරි තැනකට ගිහිල්ලා ගොඩ ගහලා මිනිස්සෙක් කෑ ගහනකොට සෞඛ්‍යයට අහිතකර දෙයක් සිද්ධ වෙනකොට ගඳ ගහනකොට මේවා බැකෝ එකක් ගෙනල්ලා මේව තුනී කරලා පස් දාලා වහන්න තමයි අර මුදල යට කරන්නේ. ඉතින් අපි කල්පනා කරා ඒ මුදලින් කොටසක් අරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න. Currently, less than 25% of the waste entering the site requires final disposal. In effect, the council has reduced its disposal footprint by over 75%. Part of the compost is diverted to an organic home garden managed by the council, located right next to the compost plant. It serves as a demonstration site to promote the concept of organic agriculture and home composting among the general public. The compost sales unit, run by the council, also has a range of plants for sale. එතන කාබනික පොහොර ව්‍යාප්තියෙන් තමයි පොහොර ගෙනල්ලා මේ පළවලට දැම්මේ. එතන ඒකේ තියෙන ගෙවත්ත දැකලා ආස හිතුණා. ඉතින් එතනින් බීජ අරන් ඇවිල්ලා මට පුළුවන් ආකාරයේ මම මෙතන වගාවක් කරා. ඒක තමයි පෙළ පිරුමා ගන්න තරම මේ ගෙවත්තෙන් කඩා ගන්න හැකියි. The project has a secondary objective which is experimental in nature. It is studying the feasibility of co-composting municipal solid waste with septage removed from septic tanks. ලංකාවේ මේ පළමු උත්සාහය තමයි මෙතර කරන්නේ. ඒ කියන්නේ නගර සභාවේ දිරාපත් වෙන කැලිකසලත් එක්ක වැසිකිලි අපද්‍රව්‍ය කලවම් කරලා තමයි මෙතන ව්‍යාපෘතිය දැන් සිද්ධ කරන්නේ. මේක අවුරුදු දෙකක් විතර යනවා පටන් අරගෙන කම්පෝස්ට් ව්‍යාපෘතිය මේ මෑතකදී තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. වැසිකිලි අපද්‍රව්‍ය ගෙනල්ලා ගලි බවුසර් වලින් මේකට තමයි එකතු කරන්නේ. අපි මේකේ ඒ කියන්නේ මේ නගර සභාවෙන් ගෙනල්ලා මේකට එකතු කරලා ගබඩා කරලා තියෙනවා. අපිට ඇත්තටම IUCN ආයතනය ගත්තාම ගොඩක් අපිට ආධාර දීලා තියෙනවා. ඒ ආධාර තුලින් අපි ඇත්තටම අලුත් දේවල් අපි මේක ඉදිරියට ගෙනියන්න මිනිස්සු අතරට පණිවිඩය යවන්න අපට පුළුවන්කම හැකියාව ලැබිලා තියෙනවා. දකුණු පළාතේ තියෙන විශාල පාසල් ප්‍රමාණයක සියලුම පාසල් වලින් අපිට මෙතනට ඇවිල්ලා ළමයි ඇවිල්ලා මේක නරඹලා ඒගොල්ලෝ ගුරුවරු ඒ ගැන අධ්‍යයනය කරලා යනවා. The council's